ළමයි ඉගෙන ගන්නවා වගේම සෙල්ලනුත් කරන්න
අම්මා කියන්නේ මොකද්ද උනේ කියලා පුතාට? අම්මා එනකොට පුතා මේ විදිහට හිටියේ. අම්මා කලබල නොවී කියන්න පුතා කොච්චර වෙලා ෆෝන් එක බලනවද කියලා. අම්මා ළඟ ඉන්නවද පුතාගේ? අම්මා කලබල වෙන්න එපා. පුතා ගේම් වලට ඇබ්බැහි වෙලා එයාගේ මොළයේ සෛලවල ස්නායු දුර වෙලා තියෙනවා. ආදරණීය දෙමාපියනි, ජංගම දුරකථන ඩිජිටල් තිරයේ අනිසි භාවිතයට වර්තමානයේ දරුවන් බොහෝ දෙනෙකු යොමු වෙලා තියෙනවා. සමහරු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙලා තියෙනවා. වර්තමානයේ දෙමාපියන් ඔවුන්ගේ වැඩ කටයුතු කරගන්න අතර දරුවන්ව ඩිජිටල් තිරයට යොමු කරනවා. එමගින් ඔවුන්ගේ මොළයේ සෛල හා ඒවායේ ආන්තර සම්බන්ධතාවල වෙනස්කම් පවතිනවා. එමගින් හිස රදය ආතතිමය ලෙඩවලටද ඔවුන් ගොදුරු වෙනවා. දෘශ්‍යාබාධ තත්ත්ව ඇතිවීමෙන් කුඩා කල සිටම ඔවුන්ගේ ඇස් පෙනීමේ දුර්වලතා ඇති වෙනවා. ඔබ දැන් සිතා බැලුවොත් ඔබේ දරුවාට කෙතරම් වේලාවක් ඔබ ජංගම දුරකථනය ලබා දෙනවාද? එමගින් සිදුවන හානිය ගැන ඔබ සිතා බැලුවාද? ඔබේ දරුවාට ජංගම දුරකථනය ලබා දීමේ කාර්යය අවම කරන්න. ඔබේ දරුවාව අධ්‍යාපනයෙන් මෙන්ම බාහිර ක්‍රියාකාරවලට යොමු කරන්න. අම්මේ පුතාට බේරගන්න පුළුවන්. අම්මේ සංසුන් විලා පුතාව රැගෙන යන්න. පුතාව අධ්‍යාපනයෙන් මෙන්ම බාහිර ක්‍රියාකාරවලට යොමු කරන්න. ස්තුතියි.